හෙලෝ ළමයි ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? ඉතින් අපි දෙන්න අද යන්න හදන්නේ ඩුබායි වල තියෙන ලොකුම මල්වත්ත බලන්න. ඒ කියන්නේ ලෝකයේ තියෙන ලොකුම මල්වත්ත මේක. ඉතින් අපි දෙන්න යන්න හදන්නේ දැන් ඒක බලන්න. ඒකේ නම මොකද? මිරකල් ගාඩන්. අපි දෙන්න දැන් මේ යන ගමන් තමයි ඉන්නේ එතනට. අපි ගිහින් බලමු මෙතන කොහොමද තියෙන්නේ කියලා. මල් ගොඩාරියක් තියෙනවා මම දැකලා තියෙනවා වීඩියෝස් වලින්. ඉතින් අපි ගිහින් බලමු මේකේ කොහොමද මොනවද තියෙන්නේ කියලා. ඉතින් අපි දෙන්න දැන් එතනට ආවා. මෙතනින් තමයි එන්ට්‍රන්ස් වෙන්න තියෙන්නේ. මෙතන ටිකට් ගන්න ඕනේ. ටිකට් අරගෙන තමයි ඇතුළට යන්න තියෙන්නේ. අපි ටිකට් උත් අරගෙන ඇතුළට යන් බලන්න මේක කොහොමද තියෙන්නේ කියලා. ලෝකෙ ලොකුම මල්වත්ත හිතන්නකෝ කොච්චර ලොකු මල්ද තියෙන එක. අපි ගිහින් බලමුකෝ ඇතුළට. මෙතනින් තමයි ළමයි ඇතුළට යන්න තියෙන්නේ. අපි යන් ඇතුළට ඉක්මනට ගිහින් බලමු මොනවද තියෙන්නේ කියලා. හිතා ගන්නවත් බෑ ළමයි ඒ තරමට මල් මේ හැම තැනක්ම මල් තියෙන්නේ. බලන්නකෝ හිතන්න පුළුවන් කාන්තාරයක වැස්ස පොදක්වත් නැති මේ වගේ කාන්තාරයක මෙච්චර ලස්සනට මල් හැදෙනවා කියලා විශ්වාස කරන්න පුළුවන්ද? මම නම් මේ වගේ ලොකු මල් වත්තක් මේ දැක්කමයි. මාරම ලස්සනට තියෙනවා. හැම තැනම තියෙන කොළයක් වුණත් ඒ හැමදේම නැචරල් විදිහට තියෙන්නේ. ආටිෆිෂල් ෆ්ලවර්ස් මෙතන එකක්වත් නැහැ. ඉතින් මේ තියෙන හැම එකක්ම නැචරල් තියෙන හැමදේම. මෙච්චර ලොකු මේ වගේ ලොකු කාන්තාරයක් වගේ රටක මෙච්චර ලොකුවට මල් හැදෙනවා කියලා හිතුවාම ඒක හිතා ගන්න බෑ. ඒ තරමටම මාර ලස්සන මල් ගොඩක් තියෙන්නේ. මේ මිරකල් ගාඩන් එක පුරාවටම ලස්සන මල්, ලස්සන තැන්, ඒ වගේම ලස්සන පාටවල් වලින් හිතා ගන්න බැරි විදිහට මාරම ලස්සන මල් ගොඩාක් එකතු වෙච්ච සුරංගනා ලෝකයක් වගේ තැනක්. ඉතින් ඇත්තටම එතනට ගිහාම එතන තියෙන ෆීලින් එක හරිම අමුතු එකක්. අපි දැකලා තියෙන සමහර මල් වලට වඩා අමුතු මල් එක මලක්වත් මේ රස්නේ හින්දා පර වෙලා නැහැ. ඒ තරමට හැම මලක්ම ලස්සනට පිපිලා තියෙන්නේ. මාරම කලර්ෆුල් හැම තැනක්ම එහෙමයි. හිතා ගන්න බැරි විදිහට තමයි මේ හැමදේම හදලා තියෙන්නේ. ඇත්තටම මාරම ලස්සනට තියෙනවා. බලන හැම තැනම ඉඳගෙන ෆොටෝස් ගන්න පුළුවන්. ඒ තරමට එක එක අමුතු ලස්සන තැන් තියෙනවා. වීඩියෝස් ෆොටෝස් ගන්න කට්ටියට ගොඩාරියක් ලස්සන තැන් තියෙනවා ෆොටෝස් ගන්න. ඒ තරමටම එක තැන් වල තියෙන එක විදිහේ මල් හිතා ගන්න බැරි විදිහට ඒ දේවල් හදලා තියෙනවා. ඒ වගේම අර වතුර වැටෙන්න ඒ මල් වලට ඒ විදිහට හදලා තියෙනවා. හරිම ලස්සන විදිහට. අපි දෙන්න දැන් මල් අතර මං වෙලා ඉන්නේ. ඒ කියන්නේ කොහෙන්ද එළියට යන්නේ, කොහෙන්ද ඇතුළට එන්නේ, ඒ කිසි දෙයක් හිතා ගන්න බැරි විදිහට තමයි මේ හැමදේම නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ එක පැති වලට ගියාම එක තැන්වල තියෙන එක විදිහේ දේවල්. ඒ කියන්නේ හිතන්න බැරි අමුතු එක තීම් වලට හැදිච්ච එක විදිහේ දේවල් තමයි තියෙන්නේ. ඒ කියන්නේ මල් වලින්ම හදලා තියෙන්නේ. එක කලර්ස් තියෙන මල් එක පැත්තක ඒ විදිහට තමයි හදලා තියෙන්නේ. හිතා ගන්න බෑ අපි මේ කොතනින්ද ඇතුළට ආවේ, කොතනින්ද එළියට යන්නේ කියන එකවත් හිතා ගන්න බැරි තරමටම මල් හදලා තියෙන්නේ. මේක ඇතුළට වෙලා දවස මුණත් ඉන්න පුළුවන්. ඒත් ඉතින් අපිට තව යන්න තියෙනවානේ ග්ලෝබල් විලේජ් එක බලන්න. ඒකින්ද අපි දෙන්න හිතුවා මෙතනින් දැන් එළියට යන්න ඕනේ කියලා. මොකද ග්ලෝබල් විලේජ් එකටත් අපි දෙන්නට යන්න ඕනේ. ඒකින්ද ගොඩාක් රෑ වෙලා ඉන්නත් බෑ. ඒකින්ද අපි දෙන්න බැලුවා මෙතනින් එළියට ගිහිල්ලා ග්ලෝබල් විලේජ් එක බලන්න යන් කියලා. ඉතින් ඔයාලත් එන්නකෝ අපිත් එක්ක ග්ලෝබල් විලේජ් එකත් බලන්න යන්න. අපි ගිහින් බලමු ඒකේ කොහොමද තියෙන්නේ, ඒක මොකද්ද මේ ග්ලෝබල් විලේජ් එක කියන්නේ කියන එකත් අපි කියලා බලමු.
ඔන්න ළමයි ඉතින් අපේ ග්ලෝබල් විලේජ් එක ළඟට ආවා. ඔය තියෙන්නේ ග්ලෝබල් විලේජ් එක මිරකල් ගාඩන් එක ළඟ ඉඳන් ග්ලෝබල් විලේජ් එකට සෑහෙන දුරයි. පැයක් එකමාරක් විතර වගේ ගියා අපි දැනට මෙතනට එන්න. ඉතින් අපි ඇතුළට ගිහිල්ලා බලමු. මේක රැයට තමා ගොඩක් ලස්සන ලයිට්ස් එහෙම දාන හින්දා. ඉතින් අපි දැන් මේ ටයිම් එක වෙද්දී අපේක ගොඩක් හොඳයි. මොකද මේ නැත්තම් ගොඩාක් රැය වුණාමත් බලන්න වෙන්නේ නැහැනේ. මොකද අපි ආපහු හොටෙල් එකට යන්න ඕනේ. එතකොට සෑහෙන දුරක් තියෙනවා අපිට යන්නත්. ඒක හින්දා අපි ඇතුළට ආවා. ටිකට්ස් අරගෙන තමයි ඇතුළට එන්න තියෙන්නේ. අපි ඇතුළට ආවා. දැන් බලමු මේක වටේ ගිහිල්ලා මට හිතෙන්නේ මේකත් අතරමං වෙයි වගේ. මොකද ඒ තරම් ලොකු මේ ඒරියා එකක තමයි මේකත් තියෙන්නේ. අපි දැන් ටික ටික එක පැති වලින් ඇතුළට දැන් එන්න හදන්නේ. ගිහිල්ලා බලමු තව ඉස්සරහට මොනවද මේකේ තියෙන්නේ කියලා. මේක ඇතුලේ ළමයි shopping area තමා තියෙන්නේ හැම පැත්තම එක විදිහේ. ඉතින් ඊට අමතරව එක රටවල් තියෙනවා හදලා. ඒ කියන්නේ ඊජිප්ත් තියෙනවා, කොරියා, ඒ වගේ කියන්නේ ගොඩ රටවල් තියෙනවා. ඒ රටට ආවේනික දේවල් තමයි ඒ ඒරියා එක ඇතුලේ තියෙන්නේ. ඉතින් අපි දෙන්න හොයාගෙන දැන් මේ යන්නේ ශ්‍රී ලංකාව කොහෙද තියෙන්නේ කියලා. හරිද? ඉතින් ඊට පස්සේ අපිට දැන් මාර බඩගිනි. මොකද අපි මිරකල් ගාඩන් එකේ ඉද්දිත් මොනවක්වත් කෑවේ නැහැ. ඊට පස්සේ ඔන්න ඔය පීසා එක ගත්තා. කියන්න දෙයක් නෑ ළමයි. මගේ choice එකට අනුව නම් මට රස නැහැ. අයියට ඉතින් ඕන එකක් නේ. ඒ හින්දා යා ඉතින් කනවා. ඊට පස්සේ අපි දෙන්න ඒකත් කාලා ආයෙම දැන් මේ ඇවිදින්නේ ශ්‍රී ලංකාව හොයාගෙන යන්න. දැන් කන්ෆියුස්. මොකද මේ අපි ආපැත්ත නෙමෙයි දැන් අපි මේ ඉන්නේ. දැන් අපි දෙන්නට එක්සිට් එක හොයාගන්නත් බැරුව තමයි ඉන්නේ මේ. හරිද? ඉතින් ඔය ඔයාලට පේනවද රතු පාටින් ඔය නම් දාලා තියෙනවා. ඉතින් එක රටවල් වල නම් තමයි තියෙන්නේ. එක රටවල් වලට ආවේනික ඇඳුම් ඒ රටවල් වල ඉන්න කට්ටිය දාන ජුවලරිස්, එතකොට යාළගේ කෑම බීම, ඒ දේවල් තමයි ඒ ඒරියා වලින් පෙන්වන්නේ. ඉතින් අපි දැන් මේ ඇවිදගෙන යනවා. කොහේ යනවද කියලා දන්නෙත් නැහැ. තියෙන හැම එකක්ම බලාගෙන යනවා. අපි ගිහින් බලමු ඉතින් කොහෙන් හරි එළියට යයිනේ කියලා. අපි දැන් ඉතින් දැන් කයියකුත් දාගෙන දැන් මේ යනවා. මේක ඇතුලේ ඇවිදිනවා ළමයි තව සෑහෙන තැන් තියෙනවා යන්න. මම හිතන්නේ අපි දිනට ඒ ඔක්කොම කවර් කරන්න බැරි වෙයි අද. මොකද මෙතන ඉඳන් යන්නත් පැයක් එකමාරක් වගේ යනවා හොටෙල් එකට යන්නත්. ඉතින් ඒක හින්දා අපි දෙන්න එක්සිට් එක හොයාගත්තා කොහොම හරි. හරිද? ඉතින් දැන් අපි හදන්නේ මෙතනින් යන්න. ඉතින් මොකද ගොඩක් රැ වෙනකම් මෙතන ඉන්න බෑ. අපි දෙන්න ආපහු හොටෙල් එකට යන්න ඕනේ. ඒක නිසා අපේ vlog එක අපි අදින් ඉවර කරනවා. ආයෙමත් ලස්සන vlog එකක් අරගෙන ඔයාලා එක්ක අපි එනකන් පරිස්සමෙන් ඉන්න. එතකන් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම ආදරේ. බයි බයි.